අයිබෝවන් අද 2025 අප්‍රේල් මාසේ දෙවනිදා. අද කොළඹ මහාධිකරණ සංකීර්ණයේ පැත්තෙන් විශාල කෙන්දිරියක් අපිට හඳ ලැබුණා. මොකක්ද කෙන්දිරිය? උතුරු මැද පළාත් සභාවේ හිටපු මහා ඇමති එස්.එම්. රංජිත්. එස්.එම්. රංජිත් කිව්වම කවුද කියලා කල්පනා කරන්න පුළුවන්. එස්.එම්. චන්ද්‍රසේනගේ සහෝදරයා. ඔහු සහ එස්.එම්. රංජිත්ගේ නෑන. ඒ කියන්නේ එස්.එම්. චන්ද්‍රසේනගේ නෝන. ඔවුන් දෙදෙනාට අද කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත අවුරුදු 16ක සිට දඬුවම් නියම කළා. ඇයි මේ සිට දඬුවම් නියම කරන්න හේතුව? ඒකට හේතුව වෙන්නේ 2012-2014 කාලයේදී එස්.එම්. රංජිත් උතුරු මැද පළාතේ මහා ඇමතිවරයා ලෙස වැඩ කරන රාජකාරී කරනකොට ඔහුගේ පෞද්ගලික සහකාර වුණේ එස්.එම්. චන්ද්‍රසේනගේ බිරිඳ. ඇයගේ නම ශාන්ති චන්ද්‍රසේන. එම කාල සීමාවේදී ඇයට ඇයගේ වැටුපට ඉන්ධන දීමනාව ඇතුළත්ව තමයි ඇයගේ වැටුප තිබුණේ. නමුත් මහා ඇමතිවරයා ඔහුගේ බලය පාවිච්චි කරලා අවභාවිතා කරලා ඇයට ලක්ෂ 26කට අධික මුදලක් ඉන්ධන සඳහා ලබා දී තිබීම. ඒතර ඉන්ධන ලක්ෂ 26ක ඉන්ධන එම අවුරුදු දෙක ඇතුළත ඔවුන් වංශනිකව ලබා ගන්න තිබෙනවා. මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම තමයි ඔවුන්ට එරෙහිව අධිකරණයේ මහාධිකරණයේ නඩු ගොනු කළේ. ඒක චෝදනා 6ක් යටතේ තමයි ගොනු කරේ. එම චෝදනා 6න් ප්‍රධාන චෝදනා 3ක් තියෙනවා. තමයි 2012 සහ 2014 කාලය අතරතුර එස්.එම්. රංජිත් සමරකෝන් මහතා උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේනයට අයුතු ලාභයක් ලබා දීමට කටයුතු කිරීම. දෙවැනි එක ඉන්ධන දීමනාවක් වැටුප සමග ලබා දී තිබෙදී ඉන්ධන ඇණවුම් පත් මගින් රුපියල් ලක්ෂ 26කට අධික මුදලක් ලබා දීම. තුන්වෙනි එක එහෙම එසේ ලබා දීමට රජයේ නිලධාරීන් පෙළඹවීම. මේක පෙළඹවීමට වැඩිය රජයේ නිලධාරීන්ට තර්ජනය කිරීම. කැමති කිව්වොත් මහ ඇමති කිව්වොත් මිනිස්සු කරන්න ඕනේ. නැත්තම් රස්සාවක් නැහැ. රස්සාව දාලා ගෙදර යන්න ඕනේ. දරු පැටවු එක්ක බඩගින්න තමයි ඉන්න වෙන්නේ. ඉතින් දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා සිය තීන්දුව ලබා දුන්නා. ඒ අනුව විනිසුරුවරයා පවසන්නේ සාධාරණ සැකයෙන් ඔබට ගිහිල්ලා මේක මෙම පැමිණිල්ල ඔප්පු කරලා තියෙනවා. ඒ අනුව මෙම දඬුවම ඔහුට නියම වෙනවා. කවුද මේ එස්.එම්. රංජිත් සහ එස්.එම්. චන්ද්‍රසේන කියන්නේ? ඔවුන් දෙදෙනාම සේවය කරේ. ඔවුන් දෙදෙනාම බැලමෙහෙවරකම් කළේ බර්ටි ප්‍රේමලාල් දිසානායකට. කවුද බර්ටි ප්‍රේමලාල් දිසානායක? බර්ටි ප්‍රේමලාල් දිසානායක කියන්නේ අපි හැමෝම දන්න සබිතාගේ බිල්ඩින් එකට මාසෙකට කෝටි 5 ගාණක් ගෙවපු හිටපු විදුලි බල හා බල ශක්තිය ඇමති විදුලි බල ඇමති දුමින්ද දිසානායකගේ තාත්තා. දුමින්ද දිසානායකගේ තාත්තා බර්ටි ප්‍රේමලාල් දිසානායක විසින් අති දැඩි කරපු සුරතලුන් තමයි බවුන්. ඔවුන් යම්කිසි අවස්ථාවකදී 2012 මට මතක හැටියට 2012 පළාත් සභා ඡන්දයේදී මේ එස්.එම්. රංජිත් මහා ඇමතිවරයා වෙන්නේ ඒ ඡන්දෙදී. එම අවස්ථාවේදී ඔවුන් මහින්ද රාජපක්ෂට බලපෑම් කරලා බලපෑම් කියන්නේ ඒක මේ පක්ෂයෙන් යනවා යන්නේ ඒ ලෙවල් එකටම ගිහිල්ලා තමයි බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ ඒ දිසානායක පවුල අතේ තිබිච්ච මහා ඇමති දූර ඒ අපේක්ෂකත්වය එස්.එම්. චන්ද්‍රසේනලගේ පවුලට ගත්තේ. එස්.එම්. චන්ද්‍රසේන එතකොට රජයේ ඇමති කෙනෙක්. ඔහුගේ සහෝදරයා මේ අද දඬුවම් නියම වෙච්ච එස්.එම්. රංජිත්ව තමයි එම තනතුරට පත් කරන්නේ. අවසානයේදී ඔවුන් ඒ සියලු දේවල් තමන්ගේ දේශපාලන හයියෙන් සියලු දේවල් සිදු කරලා අවසානයේ ඔවුන්ට නවතින්න සිදු වෙලා තිබෙන්නේ හිර ගෙදර. මේක ඔවුන්ට විතරක් නෙමේ තව ඉදිරියට මෙම එස්.එම්. රංජිත් සහ ශාන්ති චන්ද්‍රසේන කියන දෙදෙනාට තවත් හිතවතුන් විශාල ප්‍රමාණයක් ළඟදීම ලැබීමට නියමිතව තියෙනවා. ඒකම එස්.එම්. චන්ද්‍රසේන ඔහුට විරුද්ධව චෝදනා රාශියක් තියෙනවා. කෘෂි රක්ෂණය හෝ ගොවින්ගේ විශ්‍රාම වැටුප් ඒ අරමුදල ඔය දෙකම මම හිතන්නේ ඔය දෙකේම විශාල වංචාවක් සිදු කිරීමක් ගැන එස්.එම්. චන්ද්‍රසේනට විරුද්ධව චෝදනා තිබෙනවා. ඊට අමතරව මාවිල්ලාරු සරෝව ඇහුවට පස්සේ ඒ හරහා සිද්ධ වෙච්ච වගා හානිවීමේ වන්දි ගොවීන්ට දෙන්න තිබිච්ච මුදල් වංචා කරා කියලා චෝදනාවක් තියෙනවා. ඒකම තවත් තියෙන
චෝදනාවක් SM චන්ද්‍රසේනට කියන්නේ බැංකුවකින් ලෝනයක් කරන් තියෙනවා. ඒ ලෝන් එක අවුරුදු 24කින් පොලිය ගෙවලා නැහැ. ලෝන් එක ගෙවලත් නැහැ, ලෝන් එකේ පොලිය ගෙවලත් නැහැ. අනේ එහෙම જાති මිනිස්සු මේකේ තියෙන විදිහට ඔහු මෙම බැංකුවෙන් ලක්ෂ 12,75,000ක් කරන් තියෙනවා මිහින්තලේ ගොවි ජන සේවා බැංකුවෙන් 2001 දී. ඔහු එම මුදල ගෙවලා නැහැ. වර්තමාන ආණ්ඩුව ආවට පස්සේ තමයි හොයලා බලනකොට එම අවුරුදු 24ට ගෙවන්න තියෙනවා 19,75,233ක පොලියක්. ඔවුන් ඒ පොලිය ගෙවලා තිබුණෙත් නැහැ. අවසානයේ දැන් මෙම පොලිය සහ ණය මුදල ගෙවන්න කියලා නියම කරලා තියෙනවා. බලමු අපි ඉස්සරහට ඒක සම්බන්ධයෙන් මොනවද වෙන්නේ කියලා. එම ණයටම අදාළව තවත් කාරණාවක් තියෙනවා. දැන් ඒ ණය ලබා ගන්නේ චන්ද්‍රසේන මැනේජින් ඩිරෙක්ටර් හැටියට ඉන්න ජනතා ලංකා චිලි මාකටින් ලිමිටඩ් කියන ආයතනයට. ඔහු ඒ සඳහා ලක්ෂ 10ක ලෝන් එකක් ඉල්ලලා තියෙනවා. ඒ ලෝන් එක ඉල්ලපු දවසේම ඔහුට අප්‍රූවල් එක හම්බෙලා තියෙනවා. අපිට සාමාන්‍යයෙන් අපිට ලෝන් එකක් ගත්තොත් එහෙම අප්‍රූවල් දෙන්නේ නැහැ නේ. ඒකට ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒගොල්ලන්ට එහෙම නැහැ. ඒගොල්ලෝ ඒ විදිහට තමන්ගේ බලය පාවිච්චි කරලා හැම වෙලාවකම රටේ ජනතාවට නැති ඔවුන්ට විතරක් සුවිශේෂ වූ වරප්‍රසාද ලබාගත් කණ්ඩායමක්. ඔහු සම්බන්ධනුත් SM චන්ද්‍රසේන සම්බන්ධනුත් තිබෙන සියලු චෝදනා ඉදිරියේදී විභාග වුණාට පස්සේ SM චන්ද්‍රසේනගේ මල්ලි SM රංජිත් කිසි පාළුවක් දැනෙන එකක් නෑ. අයියත් එක්කම එකම බන්ධනාගාරේ ඉන්න පුළුවන් වෙයි. ඔවුන් අනිවාර්යෙන් මේකට විරුද්ධව අපීල් කරනවා. අපීල් කළා වුණාට ඔවුන් මේ මොහොතේදී ඔවුන්ට කාලය ගත කරන්න වෙන්නේ බන්ධනාගාරයේදී. අපි බලමු ඔවුන්ගේ අපීල් එක මොනවද වෙන්නේ කියලා. අපීල් කරත් ඉක්මනට ඒ අපීල් අභියාචනා විභාග කරලා ඔවුන් වැරදි නම් දැනට ඔවුන් වැරදිකාරුවෝ ඔවුන්ට ඒ දඬුවම ලබා දිය යුතුමයි. මෙම තීන්දුව අද ලබා දුන්නාට පසුව මෙම තීන්දුව සම්බන්ධ වූ මේ නඩුව එම නඩුවේ සම්බන්ධ ක්‍රෙඩිට් එක ගන්න ගොඩක් කට්ටිය try කරනවා. පැහැදිලි ජාතික ජන බලවේගය අධිකරණ කටයුතු වලට ඇඟිලි අත ගහන්න යන්නේ. මේක අධිකරණයේ ස්වාධීන ලබා දුන්න තීන්දුවක්. සමහරු කියන රනිල් වික්‍රමසිංහ තමයි මේකේ නඩුව දැන් මේ පැමිණිල්ල ආවේ රනිල් වික්‍රමසිංහ කාලේ ඔහු තමයි විභාගය සිද්ධ කරේ. තව කට්ටිය කියනවා ගෝඨාභය රාජපක්ෂ තමයි මේකේ එයාගේ කාලේ තමයි මේ පැමිණිල්ල මේ උසාවියේ නඩුව පැවරුවේ. ඔය ඔක්කොටම මතකයි මේ SM චන්ද්‍රසේනලා SM රංජිත්ලා මේ කියන මේ වංචාව සිද්ධ කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලේ. එහෙනම් ඒ වංචාව සිද්ධ කරන්න අනුබල දුන්නා කියන එක ක්‍රෙඩිට් එකත් ඒගොල්ලන්ට ගන්න වෙනවා. මොකද නඩුව දානකොට පැමිණිලි කරනකොට නඩුව දානකොට ඒවට ක්‍රෙඩිට් එක ගන්නවා නම් තමන්ගේ පාලන කාලයේදී තමන්ගේ පක්ෂයේම මහ ඇමතිවරයා හැටියට ඉඳගෙන තමන්ගේ පක්ෂයේම අමාත්‍යවරයෙක් හැටියට ඔහුගේ සොහොයුරා වැඩ කරනකොට ඒ කාලේ තමයි මේ සියලු මේ අකටුකම් මේ අයථා ගනුදෙනු මේ මූල්‍ය වංචා සිදු වෙලා තියෙන්නේ. එහෙමනම් ඉතින් ඒ වගකීමත් මහින්ද රාජපක්ෂලා බාර ගන්න ඕනේ. අර නඩු පවරනකොට ගෝඨාභය හිටියේ කියලා එහෙම බාර ගන්නවා නම් ඒකට ක්‍රෙඩිට් එක ඕන අරකට බාර ගන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මේ කාලේ විශේෂයෙන්ම මහමැතිවරුන්ට හිටපු මහමැතිවරුන්ට අපල කාලයක් වගේ චාමර සම්පත් දහනායක SM රංජිත්ගේ පාරේම යන්න බොහෝ දුරට නියමිතයි. ඒ හින්දා ඉතින් චාමර සම්පත් දහනායකටත් හිත හදාගෙන ඉන්න එක තමා හොඳ. අනික් කාරණාව මෙවැනි නඩු මෙච්චර කාලයක් අපි අල්ලස් කොමිසමේ නඩු පැවරුපු දේවල් දැක්කහම අපිට හැම වෙලාවකම දකින්න තිබෙන්නේ අල්ලස් කොමිසමේ නඩු ඉල්ලාස් කරගන්නවා. නමුත් දැන් මේ රාජ්‍ය නිලධාරීන්ට තිබෙන ඒ නිදහස ඔවුන් එම නිදහසෙන් ඔවුන් තමන්ගේ රාජකාරිය නිසි ආකාරයට ඉෂ්ට කරන ගතියක් තමයි පේන්න තියෙන්නේ. නැත්තම් මෙච්චර බලයක් තිබෙන පුද්ගලයෝ මේ 2024 අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වෙනකම් මේගොල්ලන්ට ලොකු විශාල බලයක් තිබුණා. එහෙම බලයක් තිබිච්ච පුද්ගලයෝ මේ විදිහට හිරගෙදරට ගාල් වෙන්නේ ඒ නිලධාරීන්ට තමන්ගේ රාජකාරී නිදහසේ කරන්න ඒ නිදහස ලබා දීම කියන කාරණා උඩ තමයි අපි නම් විශ්වාස කරන්නේ මෙවැනි ආකාරයේ තීන්දුව එළියට එන්නේ.
ඉතින් ආණ්ඩුවටත් අපිට කියන්න තියෙන ආණ්ඩුව මේ යන විදිහටම මේ මිනිස්සුන්ට තමන්ගේ රාජකාරී නිදහසේ කරන්න ඉඩ දෙන්න. එතකොට ඔවුනොවුන්ගේ රාජකාරිය ඉටු කරයි. මෙච්චර කාලයක් වංචා දූෂණ සිද්ධ කරපු පුද්ගලයන්ට නීතිය ඉදිරියේ නිසි දඬුවම් නිසි වෙලාවට ලැබේ. එහෙමනම් තවත් එපිසෝඩ් එකකින් හම්බෙමු. ජය වේවා.